Welcome to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද දවසේ ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න මට හිතුණා. මම ඇත්තටම කොච්චර වැඩ තිබුණත් වීඩියෝ කරන්නත් හිතුවේ මම හැමදාම හැම වෙලාවෙම ගෙදර ඉන්නේ. ඉතින් මගේ මානසික නිදහස එතකොට මගේ හිතේ සතුට වෙනුවෙන් මම ඉතින් හිතුවා චුටි වීඩියෝ ටිකක් අරගෙන YouTube එකට අප්ලෝඩ් කරනවා කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි බබා වඩාගෙනම කියලා. මෙයා දැන් තමයි දෝනි නැගිට්ටේ. එතකොට එයා කොහොමද උදේට බහින්නේ නැහැ. හැමදාම උදේ වරු අතේ තියන් ඉන්න ඕනේ. නැත්තම් එයා මගේ වැඩ කරගන්නකම් බැහැලා ඉන්නවා. අනිත් එක බබාව දෙන්න කවුරුත් නැහැ. සමහරලාට කියන්න පුළුවන් වීඩියෝ කරන නිසා ඔන්න බබාව ළඟ තියාගෙන බබාව අතේ තියාගෙන කාට හරි දෙන්න බැරිද? ඇත්තටම එහෙම දෙන්න කෙනෙක් නැහැ. මමයි බබයි තමයි හැමදේම කරගන්න ඕනේ. සමහරලාට බබා මාව බලා ගන්නවා මං බබාව බලා ගන්නවා. එහෙම තමයි අපේ ගෙදර. මගේ අනිත් ටික කරගන්න ඕනේ උදේ කෑම හදලා මං දවල්ටත් එක්ක කොහොමත් කෑම හදනවා. අමතර වෙලාවකට හිතුනහම මට ආස දෙයක් මට කැමති දෙයක් මම හදාගෙන කනවා. බබාටත් එක්ක බබාගේ කෑම වෙනම හදනවා. මොකද එයා දැන් ගෙදර කෑම වලට හුරු කරන්න ඕනේ. ඒ වුණාට ගෙදර කෑම වලට එයා ලොකුවට තාම කැමති නැහැ. ඒ වුණාට ඉතින් මම මිරිස් මං හදන කෑම වලට සැර මොකුත් දාන්නේ නැහැ. එයාටත් කන්න පුළුවන් විදිහට තමයි ඒ හැම කෑම එකක්ම හදන්නේ. ඉතින් මං ගෙදරම ඉන්න නිසා මට ආස දේවල් කියන්නේ මම හැම හදාගෙන කනවා. ලොකුවට කෑම නම් ගානක් නෑ. සමහර දවස් වලට නම් ඇත්තම කියනවා නම් මට සම්බලයි වත්තු හදන්නත් හරි කම්මැලි. සමහර දවස් තියෙනවා එරවලු 3-4 හදලා එහෙම කන්න හිතෙන දවස් තියෙනවා. සමහර දවසට නම් නොකාම ඉන්න පුළුවන් එහෙම හිතෙනවා. ඉතින් දැන් උදේට තේ එකක් බීලා බබාගේ කෑමක් හදන්න ඕනේ. එයාව චුට්ටක් තියන්න හැදුවා. එයාව බිම තියන්න බෑ. මොකද කොහොමත් පැය එකමාරක්වත් උදේට අතේ තියන් ඉන්න ඕනේ. එයා කොහොමද මේ ළඟද ඉඳලා කොහොමත් බිමට බහින්න හොරයි. අතේටම වෙලා තමයි ඉන්න කැමති. අදත් මම පුංචි කතාවක් කියන්නම්. මං අනිත් අයගේ වනන් දන්නේ නැහැ. ඇත්තටම මං මගේ ගැන කියන්න දන්නවා. සමහර කෙනෙකුට අපි දිහා බලලා කියන්න පුළුවන් අනේ මෙයාට මේ දේවල් තියෙනවා එයාට මොනවද අඩුපාඩු එයාලට හැමදේම තියෙනවනේ එහෙම අඩුපාඩු නැහැනේ. එහෙම සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ තැන්වලට එන්න කොච්චර දුක් විඳින්නේ නැද්ද? කොච්චර කටු කන්නේ නැතිද? මොන තරම් දේවල් දරා ගන්න නැතිද? ප්‍රතික්ෂේප වීම කොච්චර තියෙන්නේ නැතිද? කොච්චර අඬන්නේ නැතිද? කොච්චර කියන්නේ බැනුම් අහන්නේ නැතිද? ඒ වගේ දේවල් කවුරුත් දන්නේ නැහැ. එයාලා දන්නේ අපි දැන් මේ ඉන්න විදිහ ගැන විතරයි. එහෙම හිතලා ඕනම කෙනෙක්ට අපුව ජජ් කරන්න පුළුවන්. සමහර කාල තියෙනවා හරි අමාරුවෙන් පහු කරපු ජීවිතේ එපාම වෙච්ච ජීවිතේ නැති කරගන්න හිතුන එහෙම තැන් අනන්ත තියෙනවා. එහෙම තැන් ඕනම කෙනෙකුට තියෙනවා. මටත් ඒ කාලේ ඒ වගේ තැන් මගේ මේ ජීවිතය ඇතුලේ තිබුණා. ඒත් අනේ මන් දන්නේ කොහොම ආපු හිතේ කොහොම ආපු ශක්තියක්ද කියලා මට හැමදාම හිතුණා නැහැ මම දිනන්න ඕනේ. කවුරු නැතත් මං තැනකට එන්න ඕනේ. මගේ දේවල් මම කරගන්න ඕනේ. සමහර තැන් තිබුණා කවුරුත් නැතුව මොනම දෙයක්වත් නැතුව මුළු ලෝකයක් මැද අසරණ වෙලා වගේ දැනෙච්ච හැඟීම් ඕන තරම් තිබුණා. සමහර වෙලාවට තමන්ගේ කියන මිනිස්සු අපිව අතෑරලා පිට මිනිස්සු අපිට උදව් කරපු තැන් එහෙම අනන්ත තිබුණා. මගේ ජීවිතේ මම අදටත් කරු කරන එහෙම කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මගේ හිතේ උඩම මම මැරෙන්න මොහොතක් තියලා වෙන කලොත් මට ඒගොල්ලෝගේ හැමදාම මතක් වෙයි. මම හැමදාම ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. මගේ සමහර තැන්වලට මගේ කියන මිනිස්සුවත් නැතුව මට වචනකින් හරි සමහර තැන්වල වැටිච්ච තැන්වල නැගිටින්න උදව් කරපු මිනිස්සුන්. මම මේ කතාව කියන්න දැන් හේතු වෙන්නේ මැදින් නවත්තලා කියන්නම්. දැන්
අද කාලේ ආදරේ හින්දා ජීවිතේ නැති කරගන්නවා නැත්නම් අම්මා බැන්නා කියලා ජීවිතේ නැති කරගන්නවා. එතකොට කියන්නේ රණ්ඩු වලට ගිහලා ජීවිතේ නැති කරගන්නවා. එහෙම එක එක විදිහට ජීවිතේ නැති කරගන්නවා. දැන් කාලේ හැම කෙනාටම මන් දකින විදිහට ඒ කාලේට වඩා හැම සැප සම්පතක්ම තියෙනවා. ඇත්තටම ගොඩක් තැන්වල ජීවිතේ නැති කරගන්නේ හැමදේම තියෙන ඒ දේවල් විතරක් නැති මිනිස්සු. ඒ දේවල් කියන්නේ ආදරේ නිසා පැරදිලා ඒ වගේ දේවල් කියන්නේ කෙනෙක් නැතුව ඒ වගේ තැන්වල තමයි ගොඩක් අය ජීවිතේ නැති කරගන්නේ. ඒ අතින් බැලුවහම මගේ කාලේ මම කිසිම කෙනෙක් කියන්න නැතුව තනියම කියන්නේ යාළුවෙක්වත් නැතුව තමන්ගේ කියන කෙනෙක්වත් නැතුව දරාගත්ත දේවල් අනන්ත තියෙනවා. මං හිතනවා අදටත් ඒදා මං ජීවිතේ නැති කරගත්තා නම් අද මම මැරිච්ච තැන්වල ගසුත් පැලවිලා කියලා මං එහෙම තනියෙන් හිතන තැන් අනන්ත තියෙනවා. ඕන දැන් එයාට වාඩි වෙලා ඉඳලා ඇති වෙලා එයා අඬනවා. ඉතින් මම දැන් කෑම නම් හදලා ඉවරයි. ඉතින් යව චුට්ටක් ඔඩෙක්කේ තියාගෙන ඉඳලා අද මට හිතුණා කෙසෙල් කොලේ බත් එකක් ඔතන්න ඕනේ කියලා. මොකද ගොඩක් දුරට මම සතියකට දෙපාරක් විතර ඒ විදිහට හදලා තියලා දවල්ට කනවා. මොකද මම හැම වෙලාවෙම මගේ සතුට ගැන මම හිතනවා. මම කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව මං එහෙම බලාපොරොත්තු වෙච්ච කාල තිබුණා. හැම දෙයක්ම යාළුකම් එතකොට ආදරේ හැමදේම මම කියන්නේ මනුස්සෙක් බලාපොරොත්තු වෙන හැමදේම මම අනිත් අයගෙන් බලාපොරොත්තු වෙච්ච කාලයක් තිබුණා. ඒ වුණාට මම කාලයත් එක්ක ඉගෙන ගත්තා කිසිම දෙයක් කිසිම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. Taman තනියෙන් හැමදේම කරගන්න ඕනේ කියලා. ඉතින් මට ඕනේ ආස හැමදේම මම බබත් එක්ක මොන විදියකට හරි හදා ගන්නවා. මගේ සතුට මං හොයා ගන්නවා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේ වීඩියෝ එකට කියලා. නැහැ මං කොහොමත් YouTube එක බලලම ඉතින් ෂෝට් වීඩියෝ දැක්කහම ඒ රෙසිපි බලා ගන්නවා. බලාගෙන මං අනිවාර්යෙන් ඒක හදනවා. ඉතින් ඊතර වැඩ ටික කරන්න බබා නාවලා ඉන්න ඕනේ. එයාවත් නාවලා මට හිතුණා කෑම කන්න ඕනේ කියලා. මම තාම උදේට කාලා නැහැ. මොකද එයාගේ වැඩ ටික ඉවර කරලා මට චුට්ටක් නිදහසේ ඉඳගෙන කන්න ඕනේ. නැත්තම් මං ගොඩක් දුරට එහෙට මෙහෙට දුවන ගමන් තමයි කන්නේ. දැන් එයාගේ වැඩ ඉවරයි. මම වොෂ් එකක් දාලා දැන් කෑම කන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මං එළියට ඇවිල්ලා ට්‍රිප් එකක් ගියා වගේ ඉතින් එහෙම කනවා. ඉතින් ඒකත් මට හිතට අමුතු සතුටක්. හේතුව 365 දවසෙම ගොඩක් දුරට මම ගෙදර ඉන්නේ. දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මිනිස්සෙකුට එහෙම ඉන්න පුළුවන්ද කියලා. බැරුව ඇති. එනකොට ඉතින් මම හරි කැමතියි ගෙදරටලා ඉන්න. යවෙන්නේ මම ටවුන් එකට. මම මාසේ බඩු ටික ගේන්න යද්දි විතරයි ගෙදරින් එළියට යවෙන්නේ. නැත්තම් පන්සලට යනවා. එහෙම නැත්තම් මං හැමදාම මේ විදිහට ගෙදර තමයි ඉන්නේ. ඉතින් ඒකාකාරී ජීවිතේ කාලයක් යද්දි හැම කෙනාටම එපා වෙනවා. ජීවිතේ කලකිරීම වෙනවා. එක එක දේවල් එනවා. ඉතින් ඒ නිසා මට පුළුවන් හැම වෙලාවෙම මං මේ විදිහට මමත් එක්ක මම සතුටින් ඉන්නවා. ඇත්තම කතාව සමහරවිට මට ගොඩක් කේන්තිත් යනවා. ඉතින් හස්බන්ඩ් එක සමහරවිට මං ආගියු කරගන්නවා. ඒත් ඉතින් එයාට ගොඩක් දුරට මාව තේරෙනවා. එයා කියන්නේ ඉතින් ඔයා තනියෙන් වැඩ කරගෙන තනියෙන් ඉන්න හින්දා ඔයාට ඒ ස්ට්‍රෙස් එක තියෙනවා. එහෙම කියලා කියනවා. ඇත්තටම මම ටිකක් සැරයි. දැන් නම් බබා නිදි කෙරෙව්වා. දැන් වෙලාව 10:00ට වගේ ඇති. දැන්
එයා නිදාගත්තට පස්සේ තමයි මගේ ඉතුරු වැඩ ටික කරන්නේ. ඉතින් මේ ටික ඉවර වෙනකොට කොහොමත් එකමාර වගේ වෙනවා. මගේ වැඩ ඉවර වෙන්නේ ඉතින් 1:00ට 2ට විතර. ආයේ උදේට මගේ වැඩ පටන් ගන්න ඕනේ. ඉතින් මම කතාව ඉතුරු ටික කියන්නම්කෝ. ඉතින් මම හැමදාම කියන්නේ මම ඔයාලට කියන්නේ කිසිම දෙයක් කිසිම කෙනකින් බලාපොරොත්තු වෙන්න එපා. තමන් ආස දෙයක්, තමන් කැමති දෙයක්, තමන් හදාගන්න, තමන් හදාගෙන කන්න, යන්න ආස තැනක් තියෙනවා නම් යන්න. එහෙම කිසිම දෙයක් අපිට කිසි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ජීවිතේ තීරණ ගන්නකොට හරි අපි ආදරය කරනකොට හරි ආදරය කරන්න කෙනෙක් තෝරාගද්දි හරි එතකොට අපි යාළුවෝ අපේ ජීවිතයට ලං කරගද්දි අපි අපේ ජීවිතේ හොඳම යාළුවෝ කියලා තෝරාගනිද්දී මේ හැම දෙයකදීම අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. හේතුව ඒ හැම හේතුවකින්ම අපිට ජීවිතේ එපා වෙන තැන් ගොඩාක් තියෙනවා. ඉතින් මගේ ජීවිතේ කිසිම තැනක අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා එහෙම අහන්න නැහැ. මොකද මගේ ජීවිතේ මට යාළුවෝ කියලා ඇත්තටම කවුරුත් නැහැ. මං හැමෝමත් එක්ක හරි හොඳින් ඉන්නවා. හොඳට කතා කරලා ඉන්නවා. හැබැයි මං හැම කෙනාම තේරුම් අරන් මෙයා මෙහෙමයි කියලා එහෙම හිතන් ඉන්නවා. ඉතින් කවදාවත් තමන්ගේ පෞද්ගලික දේවල් කට්ටියත් එක්ක බෙදා ගන්න යන්න එපා. එකක් හේතුව අපි අපේ පර්සනල් ලයිෆ් එකේ දේවල් අපි කිව්වම ඒ සමහර මිනිස්සු ඉන්නවා ඒව හැමතැනම කියන. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයේ දේවල් තව කෙනෙක් එක්ක කියද්දී ඒ හැම දෙයකදීම අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි කමන්නේ තමන් ලයිෆ් පාර්ට්නර් කෙනෙක් තෝරන් ඉන්නවා නම් නැත්තම් තමන් මැරි කරලා ඉන්නවා නම් නැත්තම් තමන්ගේ ජීවිතයේ හොඳම යාළුවෝ කියලා එහෙම ඉන්නවා නම් එතකොට අර හැම තැනකදීම වරදින තැන් අපිට ගොඩක් වැඩි. මෙයා මට ආදරේ, මෙයා මගේ හොඳම යාළුවා නෑ, මෙයා මෙහිම නෑ. එහෙම කියලා කවදාවත් හිතන්න එපා. මොකද අපව මිනිස්සු එහෙම පිටින් බලලා මෙයා මේ වගේ කියලා තීරණය කරන්න කවදාවත් බෑ. ඉතින් සමාජයේ සමහර දේවල් දකිද්දී ඒ දේවල් වලින් අත්දැකීම් අරගෙන අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ, අපි කොහොමද මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ කියන එක අපි හොඳටම දැනගන්න ඕනේ. සමහර වෙලාවට පිට මිනිස්සුන්ගෙන් නෙමෙයි තමන්ගේ මිනිස්සුන්ගෙන්ම සමහර තැන් තියෙනවා අපි ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් හැමෝම අතේ දුරින් තියාගෙන තමන්ගේ සතුට තමන් හොයාගන්න ජීවිතේ නැති කරගන්න එකවත් ජීවිතේ එපා කරගන්න එකවත් නෙමෙයි කරන්න ඕනේ. අපි කොහොමද මේ දේවල් ජයගෙන ඉස්සරහට යන්නේ කියන එක තමයි හැම වෙලාවෙම හිතන්න ඕනේ. ඉතින් මං පුළුවන් තරම් උත්සාහ කරනවා මගේ හස්බන්ඩ්ට ඉස්සරහට ශක්තියක් වෙලා මගේ බබාට හොඳ අම්මා කෙනෙක් වෙලා අනිත් අයට කියන්නේ කිසිම කෙනෙකුට කරදරයක් නැතිව කාටවත් බරක් නැතුව අපි තුන්දෙනා කොහොමද පවුලක් විදිහට ලස්සනට ජීවත් වෙන්නේ කියන එක මගේ ඔළුවේ හැමදාම තියෙනවා. හේතුව ප්‍රශ්න නැතුව නෙමෙයි අපිට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම කියලා අපිට ජීවිතේ එහෙම නතර කරන්න බෑ. හේතුව මං ජීවිතේ නැති කරගන්න හිතුවත් මට පොඩි බබෙක් ඉන්නවා. එතකොට මට හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. ඒ හැමෝගෙම ජීවිත අඳුරේ දාලා තමයි මං යන්නේ. එතකොට එතනම ජීවිත දෙකක්. ඉතින් අනේ ඒ වගේ හිතන්නේ ඒ වගේ හිතලා තීරණ ගත්තී ගොඩක් පරිස්සම් වෙන්න, ගොඩක් බුද්ධිමත් වෙන්න. ඉතින් හැම දෙය ගැනම හිතලා ප්‍රශ්න අමතක කරලා hina වෙලා සතුටින් සැනසීමෙන් ඉන්න බලන්න. ප්‍රශ්න හැමෝටම තියෙනවා. එහෙමයි කියලා ජීවිතේ නැස්ති කරගන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න. මගේ වීඩියෝ එක හොඳ නම් මගේ channel එක subscribe කරන්න.